ආදරණීය පුංචිම පුංචි යාළුවනි, ගෞරවනීය දෙමාපියනි. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පළමු ශ්‍රේණියේ පළමු වාරයට අලුතෙන් ඇතුළත් කර ඇති මධ්‍ය අක්ෂර පස්රෝල මත ලිවීම දැන් අනිවාර්යයි. නිවැරදි අකුරු ලිවීමේ පදනම සඳහා ඔබ භාවිතා කළ යුත්තේ මිලිමීටර් 28 ප්‍රමාණයේ පස්රෝලයි. පස්රෝල සකස් වී ඇති ආකාරය බලන්න. පළමු රූලයේ සිට දෙවන රූලට මිලිමීටර් 7යි. දෙවන රූලයේ සිට තුන්වන රූලට මධ්‍ය රූලටත් මිලිමීටර් 3.5යි. තුන්වන රූලයේ සිට හතරවන රූලට මිලිමීටර් 10.5යි. හතරවන රූලයේ සිට පස්වෙනි රූලට මිලිමීටර් 7යි. මේ අලුත් නිවැරදි මිනුම් සහිත පස්රෝල මත මධ්‍ය අක්ෂර නව්‍ය ලිවීමට ඔබේ දරුවා පුහුණු කරන්නේ පදනම ප්‍රකාශන මව්බස වැඩපොත මගින්. මේ නව විෂය නිර්දේශීය අවශ්‍යතා හරියටම තේරුම්ගෙන පැන්සල තියෙන තැන පවා පැහැදිලිව දක්වා ඇතේ අකුරු ලිවීම ආරම්භීමේ කොටසද මව්බස වැඩපොත මගින් ඔබේ දරුවාගේ අත් අකුරු කඩයිම පහසුවෙන් ජය ගන්න පුළුවනි. ඒ විතරක් නෙවෙයි, සම්පූර්ණ අත් අකුරු පුහුණුව සඳහා මේ මව්බස පොතට අමතරව පදනම ප්‍රකාශන මගින් පොත් කට්ටල 4ක් සකස් කරලා තියෙනවා. ඊට අමතරව පස්රෝල් CR පොතක්ද, පස්රෝල් මත ලිවීම B5 පොතක්ද, පස්රෝල් සඳහාම A5 පොතක්ද පදනම ප්‍රකාශන විසින් වෙළඳ පොළට නිකුත් කර ඇත. ව්‍යාජ අනුකරණවලට නොරැවටෙන්න පදනම ප්‍රකාශන නම සහ ලාංඡනය නිවැරදිවම තිබේදයි බලන්න. ඊට අමතරව පදනම ප්‍රකාශන විසින්ම නිකුත් කරන අත්අකුරු පුහුණුවීමේ කට්ටල පෙළ අනුපිළිවෙලෙන් බලමු. අත්අකුරු පෙරලිවීමේ කුසලතාවය කොටස 1. අකුරුවල හැඩරටා පුරුදු වීමට. අත්අකුරු අකුරු ලිවීමේ කුසලතාවය කොටස 2. නිවැරදිව අකුරු ලිවීමට. අත්අකුරු වචන ලිවීමේ කුසලතාවය කොටස 3. වචන ලිවීමට. අත්අකුරු පස්රූල් මත අකුරු ලිවීම කොටස 4. පස්රූල් මත ලිවීමට විශේෂ පුහුණුව. මේ පොත් කට්ටල පහෙන්ම ඔබේ පුංචි දරුවාට ඉතා පහසුවෙන් සහ ඉතා නිවැරදිව සිංහල අකුරු ලිවීමට පුරුදු විය හැකි. ඔබට අවශ්‍ය නම් තනිරෝල පොතක් හෝ CR පොතක් ලෙස තියෙන පස්රූල් පොත රැගෙන අත් අකුරු ලිවීම තව තවත් පුරුදු පුහුණු විය හැකි. දැම්ම මේ පොත් කට්ටලය ලබා ගන්න. ඉතින් මේ වැදගත් මව්බස වැඩ පොත සහ අනිකුත් පොත් කට්ටල ඔබට ළඟින්ම ඉන්න පොත් වෙළඳ මහතාගෙන් පුංචි මුදලකට ලබා ගන්න. එහෙම නැත්නම් අදම අපිට කතා කරන්න. 071 8යි 0යි 8යි 3යි 3. මේ අලුත්ම වැඩපොත් කට්ටලය ඔබේ ගෙදරටම ගෙන්න ගන්න. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන